ආයිබෝවන් අපගේ ඇස්ට්‍රෝ ගයිඩර් YouTube නාලිකාවට ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඔබ තුලා ලග්නයෙන් උපන් කෙනෙක්ද? නැත්නම් ඔබ ජීවිතයේ ඊටම සාධාරණ විදිහට ලස්සනට හැසිරෙන නමුත් තීරණ ගන්න ටිකක් වෙලා ගන්න කෙනෙක්ද? අද අපි කතා කරන්නේ තුලා ලග්න හිමියන්ගේ ඇත්තම ඒත් සැඟවුණු ස්වභාවය ගැන. තාමත් ඔබ අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් කරුණාකරලා අපගේ YouTube නාලිකාව subscribe කරන්න. අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තුලා ලග්න හිමියන්ගේ මූලික ස්වභාවය කොහොමද කියලා අපි මුලින්ම බලමු. තුලා ලග්නයට අධිපති ග්‍රහයා තමයි ශුක්‍ර. ඒ නිසා මේ අය ස්වභාවයෙන්ම ලස්සනට ආසා, සාධාරණ, සමානාත්මකාවයට කැමති පුද්ගලයන්. ඔවුන්ට ගැටුම් වලට වඩා සාමය වැදගත්. හැබැයි එකම කරුණක් ගැන පැය ගණන් හිතනවා. ඒක වෙලාවකට ඔවුන්ටම වදයක්. ආදරය හා සම්බන්ධත්වය. තුලා ලග්න හිමියන්ට තනිව ජීවත් වෙන්න බෑ. ඔවුන් තනිව ජීවත් වෙන්න කැමති නෑ. ඔවුන්ට ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ හොඳ සම්බන්ධත්වයක් තිබීමයි. රොමැන්ටික්. ඔවුන් සහකරුගේ හෝ සහකාරියගේ අවශ්‍යතා ගැන නිතරම සැලකිල්ලට ගන්න අය. ඔවුන් Tamanට රිදෙන දේවල් පවා දරාගෙන අනිත් අය සතුටු කරනවා. වෘත්තීය හා මුදල්, නීතිය, මාධ්‍ය, කලා, ෆැෂන්, බියුටි වැනි ක්ෂේත්‍රවලට ඔවුන් උපන් හපන්නය. තුලා ලග්න හිමියන් කණ්ඩායම් වැඩවලට හරිම දක්ෂයි. නමුත් තනිවම ලොකු තීරණයක් ගන්න ඕන වෙලාවට හිත ඉන්නවා. තුලා ලග්න හිමියන් හිතන විදිය හරිම සාධාරණයි. සරල ඇවතුම් පැවතුම් ඇති අය කලාවක් රස විඳින්න හොඳට දන්නවා. තමන්ගේ හැකියාවලින් දක්ෂතාවලින් කැපී පෙනුනත් අන් අය පරදා කැපී පෙනෙන්න විශේෂ උත්සාහයක් දරන්නේ නැහැ. මොවුන්ගේ දුර්වලතාත් තියෙනවා. හැම වෙලාවෙම තමන් ගැන නොසිතා අන් අයව සතුටු කරන්න යනවා. ඒ වගේම තමයි යම් ගැටලුවක් ඇති වෙන්න පුරුවන් හැම තැනකින්ම අයින් වෙන්න උත්සාහ දරනවා. ඒ වගේම තමයි ඔවුන් හැම දේ දිහාම බලන්නේ අවිනිශ්චිත භාවයකින්. ඒ නිසා ඔබත් දියුණු වෙන්න කැමති නම් නෝ කියන්න ඉගෙන ගන්න. තීරණ ගැනීමේදී ඩෙඩ්ලයින් එකක් තබා ගන්න. ඔබේ සතුට ප්‍රමුඛ කරන්න. හොඳින් මතක තබා ගන්න ඔබ සාධාරණය සොයනවා. හැම වෙලාවෙම හැමෝටම සාධාරණය කරන්න උත්සාහ දරනවා. ඒ වගේම ඔබේ හදවතටත් ඔබ සාධාරණ වන්න. ඉතින් තුලා ලග්න හිමියනි, අද මේ වීඩියෝ එක පිළිබඳව ඔබේ අදහස් දැනගන්න කැමතියි. ඔබේ අදහස කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ වලට ඔබත් කැමති නම් ලයික් කරන්න. මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර බෙදා හරින්න. ඔබේ ලග්නය ගැන මෙවැනි තවත් තොරතුරු ඉක්මනින් දැනගන්න කැමති නම් කමෙන්ට් එකකින් දන්වන්න. ඉතින් එහෙනම් තවත් දවසක තවත් විස්තර අරගෙන එන්නම්. එතෙක් ඔබට ජය හා සතුට.